මීට කලින් අවුරුද්දේ ධර්ම සංගායනා ප්‍රශ්නේ තිබ්බේ නැහැ. අවුරුදු 5ක පාස් පේපර්ස් ඕගොල්ලෝ කරලා යන්න. මේ පාර මට පොඩි සැකයක් තියෙනවා මේ අප්පෝචිමන් අවදිමන්. මෙන්න මේ ගාථාවෙන් ප්‍රශ්නයක් එයි කිය. මේ වීඩියෝ එක ගෙනලා තියෙන්නේ තව දින කිහිපයකින්. දින දෙක තුනකින් වගේ සාමාන්‍ය පිළිබාගෙන මුණ දෙන නගිල මල්ලකට බුද්ධ ධර්මයේ වල අනුමාන ටිකක්. ඒ කියන්නේ ඔයගොල්ලෝ වැඩි වශයෙන් බලා ගන්න ඕනේ මේ දවස් තුල මේ දවස් දෙක තුන තුල රිවයිස් කර ගන්න ඕනේ පාඩම් කොටස් ටිකක්. එතකොට මේ පාඩම් ටික අනුමානය. මේ පාර විභාගෙට ඉන්න වැඩි සම්භාවිතාවක් තියෙන මේ කොටස්. හැබැයි මේ කොටස් එනවා කියන්නේ නෑ. අවුරුදු 5ක්. අපි අවුරුදු 5ක් ආපස්සට පාස් පේපර්ස් ඇනලයිස් කරලා බලුවාම මේ පාර එන්න වැඩි ඉඩකඩක් තියෙන මේ කොටස් ටික. මම මේ අනුමාන හදලා තියෙන්නේ අවදානම කියන එක මට ඔයගොල්ලොන් වෙනුවෙන් අඩු කරන්න පුළුවන් තරම් අඩු කරලා. يعني පුළුවන් තරම් මගේ පැත්තෙන් අඩු කරලා අවදානම කියන එක මේ ගොඩක් දුරට මේ ටික කියන්නේ අවදානම අඩු කරලා ඔයගොල්ලෝ මේ කොටස් ටික බලාගෙන ගියොත් අවදානම අඩු කරගෙන යන්න පුළුවන්. එතකොට අනුමානයක් කියන්නේ මොකද? එන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒක හොඳට මතක තියාගන්න. එතකොට අපි අර මැච් එකක් බැලුවාම අපි ගෙස් කරනවානේ අද මේ කණ්ඩායම දිනයි කියලා. අපි ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මැච් එකක් අපි හිතනවා මේ පාර ලංකාව දිනන්න පුළුවන්. ඒක අනුමානයක ගෙස් එකක්. හැබැයි ඒක නොවන අවස්ථා තියෙනවානේ. ඒ වගේ තමයි අනුමානයක් කියන්නේ. ඕගොල්ලෝ කරන්න ඕනේ අනුමාන ටික බලන්න අවුරුදු 5ක පාස් පේපර්ස් අධ්‍යයනය කරන්න අච්චුපදේ තියෙන වැදගත් පාඩම් බලාගෙන සහ ෂෝට් නෝට් එකක් පරිශීලනය කරන්න. මේක කරගත්තොත් අඩුම B එකක් නැත්නම් A එකකින් නවතින්න පුළුවන්. ගොඩාක්ම දුර්වල මට්ටමක ඉන්න කෙනෙක්ට C එකක් කිසිම ගැටලුවක් නැතුව දාගන්න පුළුවන්. මේ ටික තමයි මේකෙන් තියෙන වැදගත්කම. අනිත් දේ තමයි description එකේ සහ comment section එකේ මම ඔයගොල්ලන්ට Google form එකක් දාලා දෙනවා. ඒ Google form එක හරහා ගියාම ඔයගොල්ලෝ අපේ group එකට join වෙන්න පුළුවන්. ඒ group එකෙන් බුද්ධ ධර්මයට අදාළ අනුමාන, ඒ කියන්නේ මේ අවුරුදු කිහිපේ කොහොමද ප්‍රශ්න ටික ඇවිල්ලා තියෙන්නේ කියලා ඕගොල්ලෝ මේකට PDF එකක් දාන්න. ඒ PDF එකක් බලන්න. ඒකෙත් ඔයගොල්ලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඊට කලින් අවුරුදු වල කොහොමද ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ කියලා. එතකොට මේ අවුරුද්ද වෙන එක ඔයාටම නිකන් දැනෙනවා. මේ පාර මේකෙට වැඩි ඉඩක් තියෙනවා කියලා. ඒක ඔයගොල්ලන්ට වැදගත්. එහෙනම් අපි මේ සම්බන්ධ වීඩියෝ එක ගිහිල්ලා කතා කරමු. අපි දැන් බලමු මේ පාර ඔයගොල්ලෝ වැඩි අවධානයක් දෙන්න ඕනේ කොටස් මොනවාද කියන බුද්ධ ධර්මයේ අනුමාන මොනවාද කියලා. මේක ගෙනල්ලා තියෙන සෙකන්ඩ් පාර්ට් එකේ අනුමාන ටික සාමාන්‍යයෙන් MCQ එක කොට දාගෙන ඕන 10 සහ 11 සහ අච්චුකුත් දෙකේම දැනුම ඕන වෙනවා. මේක සෙකන්ඩ් පාර්ට් එකට එන්න වැඩි ඉඩකඩක් තියෙන කොටස් ටික තමයි මෙතන තියෙන්නේ. එතකොට මේක අනිවාර්යයෙන් වෙනවා කියන්නේ නැහැ. මේක එන්න වැඩි ඉඩකඩක් තියෙනවා එන්න පුළුවන්. හැබැයි මේ කිසිම දෙයක් විභාගයට නොවෙන්න පුළුවන්. ස්ට්‍රක්චර් කියන්නේ එන ප්‍රශ්න වෙනස් වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් අවුරුදු 5ක පාස් පේපර්ස් ඇනලයිස් කරලා ගත්තට පස්සේ මේ කොටස් ටික තමයි වැඩියෙන් එන්නේ ඉඩකඩක් තියෙන්නේ. ඔයගොල්ලෝ මේ කොටස් වැඩියෙන් බලා ගන්න ගමන් අනිත් කොටස් අතාරින්න යන්න එපා. එතකොට අපි බලමු මේ පාර මොනවද ඔයගොල්ලෝ බලා ගන්න ඕනේ. මේ බෝඩ් එකේ තියෙන ඒවාට අමතරව මම පොඩි දේවල් ටිකකුත් කියනවා බලා ගන්න. මේ ඉඩම දේවල් ලියන්න ඒ ටිකත් බලාගෙන යන්න. මෙතන පළවෙනිට සිගෝලාවාද සූත්‍රය. ඊට පස්සේ දස පාරමිතා මංගල සූත්‍රය. ඕගොල්ලන්ට ධර්ම සංගායනා ප්‍රශ්නයක් එනවනේ. මේට කලින් අවුරුද්දේ ධර්ම සංගායනා ප්‍රශ්නේ තිබ්බේ නැහැ. ඒක ඔයගොල්ලෝ දකින්නේ. එතකොට මේ පාර ධර්ම සංගායනාවක් එන්න වැඩි ඉඩකඩක් තියෙනවා. නැත්නම් අලුත් ප්‍රශ්නයක් එන්නත් පුළුවන්. එතකොට මේ පාර ධර්ම සංගායනාව වෙනවා නම් තුන්වෙනි ධර්ම සංගායනාව හෝ හතරවෙනි ධර්ම සංගායනාව එන්න පුළුවන්. වැඩි ඉඩකඩක් තියෙනවා. හැබැයි ගිය අවුරුද්දේ ධර්ම සංගායනාව ආපු නැති නිසා ඔයගොල්ලොන්ට ආවේ නැහැ. ඒ නිසා මේ කොටස් දෙක බලා ගන්නම අනිත් ධර්ම සංගායනා ටික අතාරින්න එපා. සේරම ධර්ම සංගායනා බලාගෙන යන්න. ඒක ඔයාට කොහොමත් හොඳයි. සේරම ටික බලාගෙන ගියොත් දෙයක් කරගන්න පුළුවන්. මොකද ඒතර MCQ වුණොත් අපුන් කිහිපයක් කවර් කරගන්න පුළුවන්. ඊට පස්සේ චතුරාර්ය සත්‍ය. මේක එන්න ලොකු ඉඩකඩක් නැහැ. හැබැයි මේක බලාගෙන යන්න. මේක මහ ලොකු දෙයක් නෙමෙයි. චතුරාර්ය සත්‍ය මොනවාද පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්න දෙන්නේ. මෙතන ගාථා කිහිපයක් ලියලා තියෙනවා. දැන් ඔයගොල්ලෝ බලන්න මේ ගාථා ටික අනුමාන මොකක්ද මේ ගාථා ටික සේරම බලාගෙන ගියා නම් හරියන්නේ කියලා. මෙතන මම කියන්නේ අනුමාන ගාථා දෙකයි තියෙන්නේ. අනිත් ඒවා මම ඔයගොල්ලන්ට පැහැදිලි කරනවා. මෙතන තියෙන අනුමාන ගාථා දෙක තමයි සූකරාණී අසාදූනි. ඊට පස්සේ උට්ටානවතෝ සතිමතෝ. මේ දෙක තමයි ඔයගොල්ලෝ අනුමාන. ඒ කියන්නේ මම අනුමාන කරන ගාථා. ඔයාට පුළුවන් නම් තංච කම්මං ගාථාවයි නතං කම්මං ගාථාවයි අත්තනාව කතම් පාපං අක්කෝචිමං අවදිමං එන්නේ ගාථා ටික බලාගෙන යන්න. ඒ ටික බලාගෙන ගියා කියන්නේ ඔයාට එන ගාථාව කොහින් වුණත් ලියන්න පුළුවන්. මේ පාර මට පොඩි සැකයක් තියෙනවා මේ අක්කෝචිමං අවදිමං. මෙන්න මේ ගාථාවෙන් ප්‍රශ්නයක් ඒ ගාථාව ඒ කියලා. ඒ කියන්නේ පොඩි ඒ කියන්නේ හිතෙනවා. ඕගොල්ලොන්ට පුළුවන් නම් මේ ටික බලාගෙන ගියොත් ගාථාව කොට දාගන්න ප්‍රධාන වශයෙන් මම අනුමාන කරන්නේ සූකරාණී අසාදූනී කියලා. හැබැයි මේ ගාථා ටික වලට බලාගෙන යන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. ඒක ඒ කියන්නේ අපි මේක කරන්නේ අවදානම කියලාදී අඩු කරන එක. ඔයා සූකරාණී අසාදූනී විතරක් බලාගෙන ගියොත් අවදානම වැඩි එන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මේ ටික බලාගෙන ගියොත් එහෙම ඔයාට සාමාන්‍යයෙන් අවදානම අඩුවම කරගෙන යන්න පුළුවන්. සමහරවිට මේ විදිහවා සූකරාණී අසාදූනී මේ තංචකම නැත්නම් කම මේ ගාථා පාඩම් කරලා ඇති. මේ වීඩියෝ එක බලලා 10 දෙනෙක් ගත්තොත් 6-7ක්වත් පාඩම් කරලා ඇති. එතකොට අනිත් ඔයාට කරන්න තියෙන තව ගාථා ටිකක් වගේ බලාගෙන යන්න. ඊට පස්සේ
ඔයා බලන්න ඕනේ තව කොටස් තියෙනවා. මහින්දාගමනයේ පොඩ්ඩක් බලාගෙන යන්න. ඊට පස්සේ කනිෂ්ක ධර්ම සංගායනා, ඊට පස්සේ කර්මය. ඊට පස්සේ පටිච්ච සමුප්පාදය, කලා ශිල්පයේ ස්තූප, ඊට පස්සේ ඔයා බුදුරජාණන් වහන්සේ අභියෝග වලට මුහුණ දුන්න ආකාරය සම්බන්ධව පාඩමක් තියෙනවනේ. ඒ කියන්නේ අභියෝග ජය ගැනීම සම්බන්ධ. ඒක. එතකොට ඔයාට එනවා නේද? ඒ කියන්නේ කෙටි සටහනක් ලියන්න. ඒ කෙටි සටහනේ ඕගොල්ලන්ට චරිත කතාවක් සම්බන්ධව ලියන්න වෙනවා. ඒකේ මේ පාර වැලිපිට හිමි සම්බන්ධව බලාගෙන යන්න. මේකේ සම්පූර්ණ නම තියෙනවා වැලිපිට සරණංකර සංගරාජිමි වගේ නමක් තියෙන දිග. එතකොට මේ මම දැනට කෙටි කරලා ලියලා තියෙන. ඊට පස්සේ රේණුකාණේ හිමි සම්බන්ධව බලාගෙන යන්න. එතකොට මේ දෙක තමයි එන්න ගොඩක් දුරට ඊට කට තියෙන්නේ. ඒකිනුත් මෙන්න මේ පළවෙනි කෙනා. හැබැයි ඔයා මේකේ අවධානම අඩු කරගෙන යන්න කැමති නම් දුටුගැමුණු රජතුමාවයි අනගාരിക ධර්මපාලතුමාවයි බලාගෙන යන්න. මොකක්ද? දුටුගැමුණු රජතුමාවයි අනගාരിക ධර්මපාලතුමාවයි. දුටුගැමුණු රජතුමා ගැන පොඩි ළමයෙක්ගෙන් අහුවක් දන්නවනේ. මම හිතන්නේ නැහැ දුටුගැමුණු රජතුමා ගැන අනගාരിക ධර්මපාලතුමා ගැන නොදන්න කෙනෙක් ඇති කියලා. මොකද ඒවා පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්න සාමාන්‍ය දැනීම තියෙන කරුණු. ඒ කියන්නේ අනගාരിക ධර්මපාලතුමා ගැන ඔයගොල්ලෝ කෙටි සටහනක් ලියන්න කිව්වට පස්සේ ඒක ඔයගොල්ලෝ අමුතුවෙන් කටපාඩම් කරන්න දෙයක් නැහැනේ. අවුරුදු ගාණක් මේ ආපු මොනවාද ඉගෙන ගන්නනේ බුද්ධ ධර්මයට දහම් පාසල් ගිහිල්ලා ඉතින් නැතුව දහම් පාසල් ගියේ නැහැ නේ. ඒකෝල ඉස්කෝලේ හරි මේ අනගාരിക ධර්මපාලතුමා ගැන කරුණු ඉගෙන තියෙනවා. කරුණු කීපයක් එකතු කරගෙන තියාගන්න. එතකොට ශ්‍රද්ධාව ගැන පොඩ්ඩක් බලා ගන්න කියලා මම කියනවා භාවනා. ඒ භාවනා සම්බන්ධ ත්‍රිලක්ෂණ වාහල්කඩ උට්ටාන සම්පදාව ඒ ටික බලා ගන්න. සතර සංග්‍රහ වස්තු සම්බන්ධව බලා ගන්න. එතකොට මේ ටික බලනවට අමතරව දැන් මොකක්ද අපි කරන්න ඕනේ? ඕගොල්ලෝ කරන්න ඕන දේ තමයි පාස් පේපර්ස් ටිකක් කරන්න ඕනේ. එතකොට පාස් පේපර්ස් කරනවා කියන්නේ මහ ලොකු ගාණක් නෙමෙයි. අවුරුදු 5ක පාස් පේපර්ස් ඕගොල්ලෝ කරලා යන්න. මම කියන්නේ නෑ ටයිමින් තියලා කරන්න නෙමෙයි. ප්‍රශ්නේ බලලා ඒකට අවිලා තියෙන උත්තරේ හරි බලලා පාඩම් කරගන්න. කියන්නේ මොකක්ද කියා 2023 ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේ 2022 මොකක්ද ප්‍රශ්නේ බලනවා. ඒක සම්බන්ධව අයිඩියා එකක් ගන්න. මේ විදිහට කරගෙන යන්න. මේ ටික තමයි අනුමාන කොටස් ටික. එතකොට අනුමානයක් වුණ දැනුත් කියනවා එන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හැබැයි මේ පාරේ ඉන්න වැඩි ඉඩ ගඩක් තියෙන මේ කොටස් ටික. ඔයාලට අනුමානයක් විතරක් බලාගෙන ගිහිල්ලා විභාග කොහොමද ලියන්න බෑ. හැබැයි මේ කොටස් ටිකම આવොත් ගොඩ දා ගන්න පුළුවන්. එතකොට ඔයා විභාගයක් තුල ලොකු අවධානමක් ගන්න ඕනේ. අනුමානයක් බලාගෙන ඉතින් අවධානමක් ගන්න එපා. බුද්ධ ධර්මයේ කියන විෂය එහෙම අනුමාන කියන්නේ අවධානමක් ගන්න අවශ්‍ය නැහැ. අනුමාන ටික බලාගෙන ගියාගෙන තව දෙයක් කරගන්න පුළුවන්. මොකද බුද්ධ ධර්මයේ ඕගොල්ලෝට ඉක්මනින් ගොඩ දා ගන්න පුළුවන්. දවසක් තිබ්බත් වගකීමෙන් කියන්නේ මොකද මම ගිය අවුරුද්දේ දැකලා තියෙනවා බුද්ධ ධර්මයේ කිසිම දෙයක් නොකරපු කට්ටිය අන්තිම දවසේ එකමාරේ වැඩ කරලා ඉවරලා බුද්ධ ධර්මයේ කිසිම ගැටලුවක් නැතුව B එකක් දා ගන්නවා. සමහර කට්ටිය වැඩ කරලා තියනවා නම් A එකක් දා ගන්නවා. ඒ නිසා මහන්සිලා වැඩ ටික කරන් යන්න. මේ අනුමාන කොටස් ටික බලා ගන්න. ඊට අමතරව ඔයගොල්ලෝ තාම හරි කොටස් මොකද තියෙනවා නම් මගේ Telegram channel එකේ දානවා. ඔයගොල්ලෝ Telegram channel එකට join වෙලා ඉන්න පුළුවන්. එහෙනම් මේ කොටස් ටික සම්බන්ධ පොඩි අවධානයක් දෙන්න. එහෙනම් අලුත් වීඩියෝ එකෙන් හම්බෙමු.